හරි good evening traders ඉතින් වීඩියෝ එකක් කරන් ආවා කාලෙකින් වීඩියෝ එකක් කරන් ආවා කියන්නේ කාලෙකින් කියන්නේ මාකට් එකේ මේ දවස්වල මොකද වෙන්නේ වෙන දේ හිතාගෙන මෙහෙ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ වගේ ලයින් එකක් තියෙනවා මාකට් එකේ හැබැයි වෙන දේ හරියට පොඩ්ඩක් බැලුවොත් වෙන දේ හිතා ගන්න පුළුවන් මාකට් එකේ වන්නව කිසිම පිළිවෙලක් නැහැ මාකට් මොනවද මේ රිට්‍රේස්මන්ට් දෙන්න යන්නේ චාර්ට් පැටර්න් එකක් වැඩ කරන්නේ ටිකක් හරි මොකක් හරි පිස්සුවක් තියෙනවා මාකට් එකේ හරිද එතකොට මෙන්න මේ මාකට් එක දිහා වොච් කරගෙන ඉන්නකොට මම මාකට් එකේ මෙන්න මේ වගේ පොඩි දෙයක් දැක්කා මම 1 week වගේ දාලා බලන්න මෙන්න මේ 1 week දාලා බලනකොට මම දැක්කා මෙන්න මෙතන තියෙනවා හොඳ සපෝට් එකක් මෙන්න මෙතන තියෙනවා දැක්කම හොඳ සපෝට් එකක් මෙන්න මෙහෙම සපෝට් එක අපිට ඇඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම සපෝට් එක අපිට ඇඳ ගන්න පුළුවන් මාකට් එකේ මෙන්න මෙහෙම හොඳ සපෝට් එකක් තියෙනවා මාකට් එකේ එතකොට මෙන්න මේ සපෝට් එකට අනුව මාකට් එක තව ටිකක් වැටෙන්න ඕන එතකොට මෙන්න මෙතන තව කන්ෆර්මේෂන් මාකට් එක තව ටිකක් වැටෙන්න කන්ෆර්මේෂන් මෙතන මේ දැන් ක්‍රියේට් වෙන්න යන්නේ ඊවිනිං ස්ටාර් එකක් එතකොට මේ ඊවිනිං ස්ටාර් එකකින් ඉඳන් මාකට් එක කියන්නේ කැන්ඩල් ස්ටික් වැඩ කරනවා හොඳට මේ ලොකු පරා ඒ කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් වල. එතකොට දැන් මේ ටයිම් ෆ්‍රේම් එකෙත් මේ කැනල් එක හොඳට වැඩ කරයි කියලා හිතනවා. හරි. එතකොට දැන් මෙතන තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක. මේ ට්‍රෙන්ඩ් ලයින් එකට වැටිලා මාකට් එක අප් වෙයි කියලා හිතනවා. හිතනවා කියන්නේ ඒක වෙන්න ඕනේ මොකද මාකට් එක එකපාරයි දෙපාරයි තුන් පාරක් අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක හොඳ පවර්ෆුල් ස්ට්‍රෝං සපෝට් ලයින් එකක්. හරිද? එතකොට මාකට් එක අපිට වොච් කරගෙන ඉන්න පුළුවන්. දැන් ඊළඟ කැනල් එක එතකොට මෙන්න මේ වගේ ඊළඟ වීක්ලි කැනල් එක මෙන්න මේ ගානින් මෙතන වගේ හැදෙයි. සාමාන්‍යයෙන් ඔන්න ඔය ගානින් වගේ ඊළඟ වීක්ලි කැනල් එක හැදෙයි. එතකොට මේ වීක්ලි කැනල් එක හැදෙනවා අපිට මෙන්න මෙතනින් අප් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් හොඳ අප් එකක් මෙන්න මේ ප්‍රයිස් වලින් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට තව දෙයක් තමයි මෙන්න මේ සපෝට් එකට වැටුණ ගමන් මාකට් එක මම පෙන්නන්න. මෙන්න මෙතන හයි එක තියෙන්නේ මේ කියන්නේ මේ ප්‍රයිස් වල මෙතන හයි එකක් තියෙනකොට මේ සපෝට් ලයින් එකට වැදිලා අලුතෙන් හයි එකක් ක්‍රියේට් කරනවා යාලා. එතකොට ඒ හයි එක දැන් මෙතන වැටිලා නැවතත් අලුතෙන් හයි එකක් ක්‍රියේට් කරා. ඒ කියන්නේ 1,26,000 වගේ ප්‍රයිස් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට මට හිතෙනවා නැවත මාකට් එක මෙන්න මේ හයියට වැටුනොත් නැවතත් අලුතෙන් හයි එකක් ක්‍රියේට් කරයි කියලා මෙන්න මේ ගානකට විතර. හරිද? බලන්න පුළුවන් තව දෙයක් මම මෙතන මාකට් එක අප් වෙන්න කියන තව කන්ෆර්මේෂන් එකක් පෙන්නන්න. ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන මේ සපෝට් ලයින් එක. දැන් මම පෙන්නපු සපෝට් ලයින් එක මෙතන තියෙන්නේ. ඒතකොට මේ සපෝට් ලයින් එකට අනුව මාකට් එක අප් වෙලා තියෙන්නේ. හැබැයි මාකට් එක අප් වෙලා මෙන්න මෙයා ඩවුන් වුණොත් මගේ ෆේවරිට් එකම RSI. හරිද? ලොකු කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවල පොඩි පිස්සොන් නරුවට හොඳයි. හරිද? RSI බලන්න දැන් මෙතනින් මාකට් එක මෙහෙම උඩට අප් එකක් පෙන්නනකොට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ලෙවල් එකේ ඉඳලා RSI ඩම්ප් එකක් පෙන්නනවා. ඒ කියන්නේ පල්ලට ඇවිල්ලා. ඒ කියන්නේ මාකට් එක තව ටිකක් පල්ලට එනවා කියලා කිව්වා. ඒතකොට මාකට් එක මෙන්න මේ හරියෙන් විතර RSI එකේ බුලිෂ් ඩයිවර්ජන් එකකුත් ක්‍රියේට් වෙනවා. එතකොට ඒකත් මාකට් එක අප් වෙනවා කියන්නේ හොඳ සාධකයක්. ඉතින් අපි මාකට් එක දිහා වොච් කරන් ඉමු. ඒක තමයි දැන් මේ වෙලාවේ කරන් තියෙන හොඳම දේ. හැබැයි රිටේල් ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ ස්පොට් බයි කරගෙන ඉන්න කට්ටිය සෙල් කරන්න ඉතාලන ඉන්නවා නම් ඒක කරන්න එපා. මොකද ස්පොට් ටිකක් බයි කරගන්න හොඳ chance එකක් තමයි මාකට් එකට තව ටිකක් වටනවා. ඒක ස්පොට් පැත්තට හොඳයි. සාමාන්‍යයෙන් හොඳ කැපිටල් එකක් තියෙන එක්කෙනෙකුට ට්‍රේඩ් එකක් වුණත් ඕපන් කරගන්න පුළුවන්. ඇනලයිස් එකක් වගේ ඒ කියන්නේ එහෙම දෙයක් හිතනවා මට. ඒ කියන්නේ 96,000 වගේ ප්‍රයිස් එකකින් මාකට් එක උඩට ගොඩක් දුරට පම්ප් එකක් දෙයි කියලා මට හිතෙනවා මෙන්න මේ ප්‍රයිස් එකෙන්. ඕක තමයි කියන්න ආවේ මාකට් එක ගැන කලකිරියාවෙන් ඉන්නවා නම් කල්පනා වෙන්න එපා. මාකට් එකේ මෙන්න මේක තමයි ඉස්සරහට වෙයි කියලා ගොඩක් දුරට හිතෙනවා. ඒකට මෙන්න මේ සපෝට් ලයින් එක මම හිතන්නේ ගොඩක් දුරකට බ්‍රේක් කරයි කියලා. හරි. එහෙනම් ආයෙත් වීඩියෝ එකේ සෙට් වෙමු. ඕක තමයි කියන්න ආවේ. හරි. එහෙනම් මුත්තරණයි.